නිමාවක සලකුණු බැතිබර දායකත්වය දිවයිනේ ජනප්‍රිය වෙළඳ සන්නාම යටතේ භාණ්ඩ තොග බෙදා හැරීම සහ ඔබේ නිවසට අවශ්‍ය සිල්ලර බඩු ලිපි ද්‍රව්‍ය අඩුම මිලට ලබා ගැනීමට පියනගන්න දිසානායක සුපර් සෙන්ටර් අංක 26 උඩුදෙනිය නාලන්ද. ගොවියන්ගේ හොඳම මිතුරා සාර් ලංකා ගොවි උපකරණ බීජ වර්ග පොහොර තවත් බොහෝ දේ එකම තැනින් ලබා ගැනීම සඳහා ඔබත් යන්න සාර් ලංකා වෙළඳසැල නුවර පාර දඹුල්ල. I'm an accountant. ගාල් පිටින් ඔෆිස් කාමරේටම මං කොහමද වැඩ කරන්නේ? කියන සිංහල තේරෙන්නේ නැද්ද? මොනවද ඔය කරන්නේ? එනවා පාර්ලිමේන්ත. පාර්ලිමේන්ත. කො? එනවා පාර්ලිමේන්ත. යනවා ඉතින්. යනවා පාර්ලිමේන්ත. අම්මේ! ඇයි මොකද? මේ සිය තාත්තා මේක ගිහින් පිස්සා කොටුවට දාන්න. සුඹලට. මල කරුමයක් නෙමේක. මොකද උනේ? ඉන්දු. මම ඔබට කී දවසක් කියලා තියෙනවද විනයක් නැති මිනිස්සු මගේ ඔෆිස් එකට වන්න එපා කියලා? සුපුනේ! සිය තාත්තට බෙහෙත් දුන්නද? වැරදුනා මඟ වැරදුනා ලෝතුරා බුදු හිමියනේ කළුවරයි සිත කළුවරයි පින් පොතක් නැතුවා තැනක් නැතුවා උඩමළුව පෙනෙනා සිතක් නැතුවා නවතින්න සිතෙනා කළ පවක් එනවා එනවා කල පවක් එනවා පාපයක් එනවා මේ
අද මොකද උනේ? ඒව තිබ්බද? අදත් මේ මිනිස්සු බොරුවන්නේ කරලා තියෙන්නේ. මේක හරියන්නේ නැහැ ඉන්දු. සුභසිංහ මට මෙහෙම හිතෙනවා. ඔය සේරම තාත්තා අපේ නන්ද පුංචි දුන්නා මත. ඉන්දු මේ මට නම් බෑ පිස්සෝ කියන කීරි දැන් හාරන්න. තව ටික දවසක් යනකොට මිනිස්සු මට දෙකොණෙන් hina වෙයි. ඔරල යන්න. පිටපස්සකින් ජය එකක් බොන්න. බැතිබර දායකත්වය දිවයිනේ ජනප්‍රිය වෙළඳ සන්නාම යටතේ භාණ්ඩ බෙදා හැරීම සහ ඔබේ නිවසට අවශ්‍ය සිල්ලර බඩු ලිපි ද්‍රව්‍ය අඩුම මිලට ලබා ගැනීමට පියනගන්න දිසානායක සුපර් සෙන්ටර් අංක 26 උඩුදෙනිය නාලන්ද. ගොවියන්ගේ හොඳම මිතුරා සාර් ලංකා ගොවි උපකරණ බීජ වර්ග පොහොර තවත් බොහෝ දේ එකම තැනින් ලබා ගැනීම සඳහා ඔබත් යන්න සාර් ලංකා වෙළඳ සැල නුවර පාර දඹුල්ල. නිමාවක සලකුණු පින්වතුනි ජීවිතේ හරිහැටි තේරුම් නොගත්තාම මේ සංසාර ගමනේ අපි අතරමං වෙන වාර ගණන වැඩි. තේරුණාද? තේනුවර මහත්තයා හාමුදුරුවනේ. පන්සල් ආවද? ඔව්. සිවුරක් කියලා යන්නාවේ. සිවුරක්? ඒ මොකටද? තේනුවර මහත්තයාට මහාන වෙන්න හිතුණාද? මේ පිස්සෝ මහන වුණොත් සාසනෙත් උන්නත් දූලි වෙනවා. මං ඔෆිස් එක වහලා දැම්මා හාමුදුරුවනේ. කිසි විනයක් නැතිව මේ රටේ ඉන්නේ. වට පිටිසි ගායන ඉතුන හාමුදුරුවනේ. හිත කියන්නේ මහා පුදුමාකාර දෙයක්. රසය නැති වුණාම තමන් තමාම විනාශ කරනවා. ඔය ඇත්තන්ට තේරුණාද? පෙර කරපු අකුසල කර්මයක් වෙන්නේ නැති අපේ හාමුදුරුවනේ ඔය. සේනුවර මහත්තයාගේ නෝන මැරුණාට පස්සේ තමයි ඔහොම වෙනස් වෙන්න ගත්තේ යන්නේ. ඕවා හැමෝටම හොඳ පාඩම් උපාසකම්මේ. පින්නතුනේ බැඳෙන සියල්ල දවසක බිඳනවා කියලා තේරුම් නොගත්තාම ඔහොම වෙන්න තියෙන ඉඩකඩ වැඩි. යමක්කමක් හොඳින් දන්න උගත් මිනිසුන්ටත් ඔහොම වෙන්න පුළුවන්ද? හිත කියන්නේ උපාසක අම්මේ හරියට කුළුමීවෙක් වගේ. බැඳලා ආම්බාම් කරන්න බෑ. එහෙමයි අපේ හාමුදුරුවනේ. හැමදේම කටපාඩම් කරගෙන විභාග පාස් වුණාට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න අවබෝධය තියෙන්න ඕන. මේ පිස්සුවින්ට උනන්නේ පිස්සන් කොටුවේ නේද? අපේ හඳුනේ අර මාස සිවුරක් දාගෙන එනවා ගේ පාර. ඒක ගැන වැඩි හිතන්න එපා. ඕක ඉරිච්ච සිවුරක්. එන්ජිමේ දවසට හෙල්මට් මාරු කරන්න තරම් මම මොඩෙක් නෙවෙයි හාමුදුරනේ. මයියාන. හාමුදුරුවනේ මොකක්ද ඒ කතාවේ තේරුම? ඒක මහා ගැඹුරු කතාවක්. එහෙමයි අපේ හාමුදුරුවනේ.
නිමාවක සලකුණු නිදිමරාගෙන බඩට නොකාපි උඹලා තැනුවේ දරුවනේ නිදිමරාගෙන බඩට නොකාපි උඹලා තැනුවේ දරුවනේ නිදිමරාගෙන බඩට නොකාපි ඉහෙම තැනු දරුවෝ බුදු හිමියනි ඇයි වෙනස් වෙන්නේ හිමියනි වස්තුව ළඟ තණ්හාවෙන් අම්මේ ඒවා තිබ්බද? ඒවද කොහොමද කියලා නම් මන් දන්නේ නැහැ. හම්බාදින මල්ලක් නම් ගණන් ආවා. ඔය මනුස්සයාට ඇති පිස්සුවක් නෑ නේද? අපට ඔය දෙන්න වෙයි කියලා බොරුවක් කරන්නේ ඔය අකා. මොඳයි බින්නට මහත් කසාදයක් බැන්දා. ඔය දෙන්න අනුන්ගේ දේවල් වලට මරා ගන්න නැතුව හම්බ කරලා ගෙවල් දොරවල් හදුවා නම් ඉවරනේ. සුබසිංහ ටිකක් කටපියන් ඉන්නවකෝ. මම ඒක තාත්තත් එක්ක බේර ගන්නම්. ඔව් බේරගනි. මේ මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. කැලේන යකඩ උඩ පැන පැන දාලා දෙපා සුබසිංහ ටිකක් තේරුම් ගන්නකෝ තාත්තේ. ඕ මහල පුජාවැද්ද නේ මං අද ඔබ තියන්නේ තාත්තේ සියව දාන්න. ඉන්නේ ආයි මං තාත්තේ එන දවස් හතරට හංගපු හැමදේම අපිට දෙන්න ඕන. නැත්තම් මම නරක මිනිහයි කියන්න එපා. තේරුණාද? නිදිමරාගෙන බඩට නොකාපි උඹලා තැනුවේ දරුවනේ නිදිමරාගෙන බඩට නොකාපි උඹලා
දවස් හතරකට හංගපු හැමදේම අපිට දෙන්න ඕන. නැත්තම් මම නරකෙම නෑ කියන්න එපා. එරවාද? තනුදරුවෝ බුදු හිමියනි ඇයි වෙනස් වෙන්නේ හිමියනි වස්තුව ළඟ තණ්හාවෙන් බැතිබර දායකත්වය දිවයිනේ ජනප්‍රිය වෙළඳ සන්නාම යටතේ භාණ්ඩතොග බෙදා හැරීම සහ ඔබේ නිවසට අවශ්‍ය සිල්ලර බඩු ලිපි ද්‍රව්‍ය අඩුම මිලට ලබා ගැනීමට පියනගන්න දිසානායක සුපර් සෙන්ටර් අංක 26 උඩුදෙනිය නාලන්ද. ගොවියන්ගේ හොඳම මිතුරා සාර් ලංකා ගොවි උපකරණ බීජ වර්ග පොහොර තවත් බොහෝ දේ එකම තැනින් ලබා ගැනීම සඳහා ඔබත් යන්න සාර් ලංකා වෙළඳ සැල නුවර පාර දඹුල්ල. නිමාවක සලකුණු තේනුවර මහත්තයා හාමුදුරනේ සුවපත් වේවා. මං මෙහෙන් යන්න කියලා හාමුදුරුවනේ. තේනුවර මහත්තයාට සනීප නෑ නේද? ඒව්වකේ කොහේ යන්න කියලාද? ගෙදර ඉන්න බැයි නම් මාත් එක්ක මේ පන්සලේ යමුකෝ. තේනුවර මහත්තයා හාමුදුරනේ. පන්සල් ආවද? ඔව්. සිවුර කියලා යනවා. සිවුර මට සමා වෙන්න හාමුදුරුවනේ. මට අසනීපයක් තිබුණේ නෑ. මට තේරුන්නේ නෑ මහත්තයා. හාමුදුරුවනේ මට බලන්න ඕන වුණා ළමයි ඇත්තටම ආදරය කරන්නේ දෙමාපියන්ටද එහෙමත් නැත්නම් දෙමාපියන්ට තියෙන වස්තුවටද කියලා. මං හිතපු එක හරි හාමුදුරුවනේ. ලාභය මත පවතින ලෝකයක් මේක. මට මහා කලකිරීමක් දැනෙනවා හාමුදුරුවනේ. ඒ කියන්නේ තේනුවර මහත්තයාට අසනීපයක් තිබ්බේ නැද්ද? නෑ හාමුදුරුවනේ. අපට තිබුණු ලක්ෂ ගානක රත්තරන් බඩු ටිකයි ඔප්පු ටිකයි කාටවත් හොයාගන්න බැරි තැනක මං හංගලා තිබ්බේ හාමුදුරුවනේ. මගේ දුවයි බෑනයි හිතුවේ මං ඒව පිස්සුවෙන් වලදාන්න ඇති කියලා. මං බොරුවට පෙන්නපු හැමතැනක්ම උන් හැරුවා අපේ හාමුදුරුවනේ. මට මේ කරුණු කාරණා දැන්නේ වැටහෙන්නේ. මට දැන් ජීවිතයේ යථාර්ථය තේරෙනවා හාමුදුරුවනේ. වාසියක් මත පමණක් පදනම් වුණු යථාර්ථයක් ඇති මේ ලෝකේ සැනසීම කියන්නේ මහා බොරුවක් අපේ හාමුදුරුවනේ. ලාභයට හැම එකාම මරා ගන්නවා. මං එතනින් අයින් වෙනවා හාමුදුරුවනේ. බොහෝම හොඳයි මහත්තයෝ. එහෙමයි. ගැටි ගැටි නැති රසයක් හොයනවට වඩා මේ සංසාර ගමනින් අයින් වෙන කෙනාට අපේ ලෞතුරා බුදුහාමුදුරුවොත් සාදුකාර දුන්න මහත්තයෝ. එහෙමයි හාමුදුරුවනේ. නිදිමරාගෙන බඩ සුවපත් වේවා. මම යනවා හාමුදුරුවනේ. කොහේ ගියත් මහත්තයා පරිස්සමට. තේරුණා? එහෙමයි හාමුදුරුවනේ. වස්තුව ළඟ තණ්හාවෙන් අම්මේ අම්මේ ඇයි ඉක්මනට අරන් එන්නකෝ මේක එනවා. සුබසිංහ
තාත්තට හොඳ කෑම වෙලක් දෙන්න ඕන. හ්ම්. එයා කැමති හැම දෙයක්ම කරන්න ඕන. නේද? ඕ මාළු කුද්දෑවැද්ද? ගහමරාගෙන හිටලා ගන්න නැතු. ඔය දේවල් තාත්තා අපිට කලින්ම දුන්නා නම් ඉවරනේ. සුමුනි ඇයි අම්මා? වතුර මොට්ටේ ගෙදර දැම්මද? දානවා. මේ සිය තාත්තගේ තුවාලයක් ගිහින් තිබ්බද? ගෙනාවා. මං කරන්න. හරියනේ. හෝ සිය තාත්තා තාම නෑනේ. මාර සැලකිලිනේ. අරව හම්බුණාට පස්සේ. අනේ මේ නිකන් ඉන්න. ඒකනේ සුබසිංහ මං ඔයාලට කිව්වේ. මං එක තාත්තත් එක්ක බේරගන්නම් කියලා. මේ තාත්තා අපි දඹදිව යවමුද? ඒක නම් හොඳ අදහස. එතකොට ඔය මානසික තෙහෙට්ටු ගතිය අයින් වෙලා යයි. නිමාවක සලකුණු මේ සේරම ටික ඔයාගෙනම ලියපගෙන මට මාර සතුටුයි ඉඳු. මාරම සතුටුයි. ඒකනේ මම කිව්වේ අපේ තාත්තා හොඳයි කියලා. සුබසිංහ මහත්තයා කවුද? කවුද කතා කරනවනේ? සුබසිංහ මහත්තයා මෙයා නෙමෙයි. ඇයි පුතා? ඉන්දු නෝනාට තේනුවර මහත්තයා පණිවිඩයක් කියන්න කිව්වා. පණිවිඩය? කොහෙන්ද තාත්තා? මොකද්ද කියන්න කිව්වේ? තේනුවර මහත්තයා ගෙදරින් නෑ කිව්වා නෝනා. මට තේරුන්නේ නෑ. තේනුවර මහත්තයා කොහෙදෝ කැලෑවක ආරණ්‍යයකට යනවා කිව්වා. ආරණ්‍යයකට? එහෙම තමයි කිව්වේ නෝනා. අපි මේ කෑම ගන්න බලාගෙන ඉන්නවා. එයා එනකම්. නේද? මං ගිහින් එන්නන්න ඕන. බෙහෙත් බොන්න මම මේ සිය තාත්තා වෙත ගිහින් පිස්සන් කොටුවට දාන්න. පිස්සු උඹලට. මොන කරුමයක්ද මේක? හෙට දවස් හතරට හංගපු හැමදේම අපිට දෙන්න ඕන. නැත්තම් මම නරකෙම නෑ කියන්න එපා. තණ්හාව තියෙන මිනිස්සු බෙහෙත් බොන්න ඕන. මම නෙවෙයි. නිදිමරාගෙන
ගොඩට නොකාපි උඹලා තැනුවා දරුවනේ දෑතෙ කරගැට කදුළු පුපුරයි දරුසනේ හස ඇටමිදුළු පපු නහරවැල් අසසේ ඉහෙම තැනූ දරුවෝ බුදුහිමියනී ඇයි වෙනස් වෙලා හිමියනී වස්තුව ළඟ තණ්හාවෙන් හංසා දිච්චපතේ යන්ති ආකාසේ යන්ති ඉත්තියා නීයන්ති දීරාලෝකම් හා ජෙත්වා මාරන් සවාහිනින් හංසයෝ අහසෙහි යතේ ඉර්දිමත් වූ ඉර්දි බලයෙන් අහසෙහි යතේ නුවණැත්තෝ සේනාව සහිත මාරයා පරදවා සසරින් නික්ම යති. බැතිබර දායකත්වය දිවයිනේ ජනප්‍රිය වෙළඳ සන්නාම යටතේ භාණ්ඩතොග බෙදා හැරීම සහ ඔබේ නිවසට අවශ්‍ය සිල්ලර බඩු ලිපි ද්‍රව්‍ය අඩුම මිලට ලබා ගැනීමට පියනගන්න දිසානායක සුපර් සෙන්ටර් අංක 26 උඩුදෙනිය නාලන්ද. ගොවියන්ගේ හොඳම මිතුරා සාර් ලංකා ගොවි උපකරණ බීජ වර්ග පොහොර තවත් බොහෝ දේ එකම තැනින් ලබා ගැනීම සඳහා ඔබත් යන්න සාර් ලංකා වෙළඳ සැල නුවරපාර දඹුල්ල.